අයිබෝවන් ආදරණීය පුංචි දුවේ පුතේ අදත් අපේ වීඩියෝ පාඩම් මාලාවේ ඊටම වැදගත් විෂයක් යටතේ ඊටම වැදගත් පාඩමකින් ප්‍රශ්න සහ පිළිතුරු කිහිපයක් සාකච්ඡා කිරීමට අද මම සූදානම් වෙන්නේ. ඒ තමයි දුවේ පුතේ පරිසරය විෂය යටතේ ඔයාලට තියෙන අපේ යහපැවැත්ම කියන පාඩමෙන් ඔයාලට ශිෂ්‍යත්ව විභාගයට එන්න පුළුවන් සියලුම ප්‍රශ්න සහ පිළිතුරු අද මම ඔයාලට ඉදිරිපත් කරනවා. ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න ටික හොඳින් බලාගෙන හොඳින් අධ්‍යයනය කරලා හොඳින් පාඩම් කරන්න. මේ ප්‍රශ්න ටිකෙන් ඔයාලට අනිවාර්යයෙන්ම විභාගයට ප්‍රශ්න කිහිපයක් එන්නට හැකියාව තියෙනවා. එහෙමනම් අපි බලමු අපේ මුල්ම ප්‍රශ්නය මොකක්ද කියලා. බලන්න දුවේ පුතේ පළවෙනි ප්‍රශ්නය පාසල් පරිසරයට හානි කිරීම නිසා ඇතිවිය නොහැක්කේ. පාසල් පරිසරයට හානි කිරීම නිසා ඇතිවිය නොහැක්කේ. දුවේ පුතේ හොඳින් බලන්න මෙතන ගැටලුව හොඳින් කියවන්න ඕන. මොකද මෙතන හැක්කේ නෙමෙයි තියෙන්නේ නොහැක්කේ. ඒ නිසා ඔයාලා හොඳින් ප්‍රශ්නය කියවන්න මුලින්ම. බලන්න පිළිතුරු 4. 1. බැනුම් ඇසීම. 2. දඬුවම් ලැබීම. 3. පරිසරය අලංකාර වීම. 4. පරිසරය අපිරිසිදු වීම. බලන්න පිළිතුර පරිසරය අලංකාර වීම. පාසල් පරිසරයට හානි කිරීම නිසා ඇතිවිය නොහැක්කේ මෙතනින් අහන්නේ දුවේ පුතේ. පාසල් පරිසරයට හානි කරපුවාම පරිසරය අලංකාර වෙන්නේ නැහනේ. බලන්න බැනුම් අසන්න සිද්ධ වෙනවා වැඩිහිටියන්ගෙන්, දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, විදුහල්පතිතුමාගෙන්. එතකොට දෙවෙනි එක දඬුවම් ලැබීමටත් සිදු වෙනවා ගුරුවරුන්ගෙන් හෝ විදුහල්පතිතුමාගෙන්. එතකොට හතරවෙනි පිළිතුර බලන්න පරිසරය අපිරිසිදු වෙන්නත් පුළුවන් පරිසරයට හානි කිරීම නිසා. එහෙමනම් මෙතන පිළිතුර වෙන්නේ පරිසරය අලංකාර වීම. අපි බලමු අපේ දෙවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. හොඳ සෞඛ්‍ය පුරුද්දක් නොවන්නේ. හොඳ සෞඛ්‍ය පුරුද්දක් නොවන්නේ. මෙතනත් තියෙන්නේ නොවන්නේ කියලා. පිළිතුරු 4 බලමු. 1. පිරිසිදු ඇඳුම් ඇඳීම. 2. කෑමට පෙර අත නොසේදීම. 3. දිනකට දෙවරක් දත් මැදීම. 4. දිනපතා ස්නානය කිරීම. බලන්න දුවේ පුතේ පිළිතුර කෑමට පෙර අත නොසේදීම. හොඳ සෞඛ්‍ය පුරුද්දක් නොවන්නේ මෙතන අහන්නේ අපේ. එතකොට පිරිසුදු ඇඳුම් ඇඳීම හොඳ සෞඛ්‍ය පුරුද්දක්. දවසකට දෙවරක් දත් මැදීම හොඳ සෞඛ්‍ය පුරුද්දක්. දිනපතා ස්නානය කිරීම හොඳ සෞඛ්‍ය පුරුද්දක්. ඒ වගේම කෑමට පෙර අත සේදීමත් හොඳ සෞඛ්‍ය පුරුද්දක්. හැබැයි මෙතන අපි පිළිතුරු වලට දීලා තියෙන්නේ කෑමට පෙර අත නොසේදීම. ඒ කියන්නේ අත හොදන්නේ නැති එක. එතකොට පිළිතුර වෙන්නේ කෑමට පෙර අත නොසේදීම. ඊළඟ ප්‍රශ්නෙට යමු. පාරේ රංචු ලෙස ගමන් කිරීම නිසා සිදුවිය නොවිය හැක්කේ. පාරේ රංචු ලෙස ගමන් කිරීම නිසා සිදු නොවිය හැක්කේ. සිදු නොවිය හැක්කේ. පිළිතුරු 4. බැනුම් ඇසීම. 2. ආරක්ෂාව ලැබීම. 3. අනතුරු සිදුවීම. 4. වාහනවලට බාධා වීම. පිළිතුර වෙන්නේ ආරක්ෂාව ලැබීම. පාරේ රංචුවක් විදිහට ඒ කියන්නේ පිරිසක් එක්ක ගමන් කිරීම හින්දා බැනුම් ඇසීමට සිදු වෙනවා පාරේ යන මගියන්ගෙන්, රියදුරන්ගෙන්. එතකොට වාහනවලට බාධා වෙන්නත් පුළුවන්. ඒ වගේම වාහන අවලට අනුතුරු වෙන්නත් පුළුවන්.
ගමන් කරන මගීන්ට රංචු ලෙස ගමන් කරන අයට අනතුරු වෙන්නත් පුළුවන්. එහෙමනම් පාරේ රංචු ලෙස ගමන් කිරීමෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් පිළිතුර වෙන්න ඕනේ අංක 2 ආරක්ෂාව ලැබීම. ඊළඟ ප්‍රශ්නය පොදු ස්ථානයක් නොවන්නේ. පොදු ස්ථානයක් නොවන්නේ. නිවස, රෝහල, පාසල, පන්සල. නිවැරදි පිළිතුර නිවස. පොදු ස්ථානයක් කියන්නේ අපේම නොවන පෞද්ගලික නොවන ඕනම කෙනෙකුට යන්න එන්න පුළුවන් ස්ථානයක්. එතකොට රෝහල කියන්නේ ඕනම කෙනෙකුට යන්න එන්නට පුළුවන්. පාසල කියන්නේත් එහෙමයි. පන්සල කියන්නේ ඒ විදිහට ඕනම කෙනෙකුට යන්න එන්න පුළුවන්. එතකොට බලන්න නිවස කියන්නේ අපි එක එක්කෙනාට තියෙන නිවසවලනේ. එතකොට පෞද්ගලික දෙයක් තමයි නිවස කියන්නේ. එතකොට පොදු ස්ථානයක් නෙවෙයි නිවස කියන්නේ. එහෙනම් පිළිතුර අංක 1 නිවස. ඊළඟ ප්‍රශ්නය වැඩිහිටියන්ට උසුළු විසුළු කිරීම නිසා සිදුවන්නේ. වැඩිහිටියන්ට උසුළු විසුළු කිරීම නිසා සිදුවන්නේ ප්‍රශංසා හිමිවීම, වැඩිහිටියන් සතුටු වීම, වැඩිහිටියන් අපහසුතාවට පත්වීම, වැඩිහිටියන්ගේ ආදරය හිමිවීම. නිවැරදි පිළිතුර වෙන්නේ වැඩිහිටියන් අපහසුතාවට පත්වීම. ඒතර වැඩිහිටියන්ට අපිට වයසින් වැඩි අයට උසුළු විසුළු කරන්න හොඳ නැහැ. එහෙම උසුළු විසුළු කරපුවාම ඒ වැඩිහිටියෝ අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා පිළිතුර වෙන්නේ අංක 3 වැඩිහිටියන් අපහසුතාවට පත්වීම. ඊළඟ ප්‍රශ්නය මිනිසුන් අපහසුතාවට පත්වන අවස්ථාවක් නොවන්නේ. මිනිසුන් අපහසුතාවට පත්වන අවස්ථාවක් නොවන්නේ. පොලිමක පිළිවෙලට ගමන් කිරීම, පාරේ ක්‍රීඩා කිරීම, බස් රථයේ මහා හඬින් දුරකථන ඇමතුම් ලබා ගැනීම, පිරිසක් මැද දුම්පානය කිරීම. නිවැරදි පිළිතුර පොලිමක පිළිවෙලට ගමන් කිරීම. මිනිසුන් අපහසුතාවයට පත්වන අවස්ථාවක් නොවන්නේනේ අහන්නේ අපේ ප්‍රශ්නේ. එතකොට පාරේ ක්‍රීඩා කිරීම නිසා මිනිසුන් අපහසුතාවයට පත් වෙනවා. බස් රථයක මහා හඬින් දුරකථන ඇමතුමක් ලබා ගැනීම නිසා අනිත් අයට බාධාවක් ඇති වෙනවා. පිරිසක් මැද දුම්පානය කිරීම නිසා ඒ දුම නිසා අනිත් අය අපහසුතාවයට පත් වෙනවා. එතකොට පොලිමක පිළිවෙලට ගමන් කිරීම නිසා අපහසුතාවයට පත්වන්නේ නැහැ. එහෙනම් අපේ පිළිතුර වෙන්න ඕන අංක 1 පොලිමක පිළිවෙලට ගමන් කිරීම. ඊළඟ ප්‍රශ්නය ජලය පානය කිරීම ප්‍රමාණවත් නොවීමෙන් සිදු නොවන්නේ. ජලය පානය කිරීම ප්‍රමාණවත් නොවීමෙන් සිදු නොවන්නේ. ජලය පානය කිරීම ප්‍රමාණවත් නොවීමෙන් සිදු නොවන්නේ. සිදු නොවන්නේ අහන්නේ. එහෙමනම් පිළිතුරු 4 සම වියලීම, සම පැහැපත් වීම, මුත්‍රා තද පැහැ වර්ණයක් ගැනීම, මලානික ගතිය. පිළිතුර වෙන්නේ සම පැහැපත් වීම. ජලය පානය කිරීම ප්‍රමාණවත් නොවීමෙන්. ඒ කියන්නේ අපි අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම කරන්නේ නැතුව ජලය පානය නොකිරීම නිසා බලන්න සම වියලෙන්න පුළුවන්. එතකොට මලානික ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම මුත්‍රා තද පැහැ වර්ණයක් ගන්නත් පුළුවන්. එහෙමනම් සම පැහැපත් වෙන්නේ නැහැ ජලය අඩුවෙන් පානය කළා කියලා. ඒ නිසා පිළිතුර වෙන්නේ අංක 2 සම පැහැපත් වීම. ඊළඟ ප්‍රශ්නය ඔබ පුස්තකාලය භාවිතා කළ යුත්තේ. ඔබ පුස්තකාලය භාවිතා කළ යුත්තේ පොත් අපිරිසිදු වන අයුරිනි, විනෝදය ලබා ගැනීමේ අරමුණිනි, අන් අයට බාධා නොවන අයුරිනි, ශබ්ද ඇසෙන
අයුරිනි. නිවැරදි පිළිතුර අන් අයට බාධා නොවන අයුරිනි. පුස්තකාලයක් භාවිතා කරන්න ඕන අපි පොත් අපිරිසිදු වෙන විදිහට නෙවෙයි. ඒ වගේම විනෝදය ලබා ගන්නත් නෙවෙයි, දැනුම ලබා ගන්නයි පුස්තකාලය භාවිතා කරන්නේ. ඒ වගේමයි ශබ්ද ඇසෙන අයුරින් නෙවෙයි පුස්තකාලය නිශ්ශබ්දව තමයි භාවිතා කරන්න ඕනේ. එහෙමනම් අන් අයට බාධා නොවන අයුරිනි කියන පිළිතුර තමයි අපේ නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය සූර්ය නමස්කාරයේ පියවර ගණන වන්නේ. සූර්ය නමස්කාරයේ පියවර ගණන වන්නේ 6කි, 11කි, 13කි, 12කි. නිවැරදි පිළිතුර 12කි. ඊළඟ ප්‍රශ්නය සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ පියවර ගණන වන්නේ. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ පියවර ගණන වන්නේ 5කි, 12කි, 10කි, 8කි. නිවැරදි පිළිතුර 5කි. ඊළඟ ප්‍රශ්නය යහපත් දේ කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනයක් නොවන්නේ. යහපත් දේ කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනයක් නොවන්නේ සම්මාන ලැබීම, ජයග්‍රහණ ලැබීම, සතුට ලැබීම, දඬුවම් ලැබීම. නිවැරදි පිළිතුර දඬුවම් ලැබීම. යහපත් දේ කෙරුවා කියලා දඬුවම් ලැබෙන්නේ නැහැ. සතුට ලැබෙන්නත් පුළුවන්, ජයග්‍රහණ ලැබෙන්නත් පුළුවන්, සම්මාන ලැබෙන්නත් පුළුවන්. එමනම් නිවැරදි පිළිතුර අංක 4 දඬුවම් ලැබීම. ඊළඟ ප්‍රශ්නය සාමූහිකව වැඩ කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනයක් නොවන්නේ. සාමූහිකව වැඩ කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනයක් නොවන්නේ නායකත්ව කුසලතාව, නිසියාකාරව නිම කිරීම, වැඩ මග හැරීමට හැකිවීම, කාලය ඉතිරිවීම. නිවැරදි පිළිතුර වැඩ මග හැරීමට හැකිවීම. සාමූහිකව වැඩ කරනවා කියන්නේ පිරිසක් එකතු වෙලා කරන වැඩක් ඉඳලා අපිට ලැබෙන ප්‍රයෝජනයක් නොවන්නේ මොකද්ද කියලා යහන්නේ. බලන්න නායකත්ව කුසලතාවය වර්ධනය වෙනවා පිරිසක් එක්ක වැඩ කරනකොට. ඒ වගේම ඒ වැඩේ නිසියාකාරව පිළිවෙලට හොඳින් කරන්නත් පුළුවන්. ඒ වගේමයි කාලය ඉතිරි වෙනවා වැඩි පිරිසක් වැඩ කිරීම නිසා. එහෙමනම් වැඩ මග හැරීමට හැකියවීම කියන පිළිතුර වැරදි. එතකොට ඒක ප්‍රයෝජනයක් නෙවෙයි. ඒ නිසා අපේ පිළිතුර වෙන්න ඕනේ වැඩ මග හැරීමට හැකියවීම අංක 3. ඊළඟ ප්‍රශ්නය ක්‍රීඩාව තුළින් අප තුළ වර්ධනය වන කුසලතාවක් නොවන්නේ. ක්‍රීඩාව තුළින් අප තුළ වර්ධනය වන කුසලතාවක් නොවන්නේ වංචා කිරීම, ඉවසීම, තරඟකාරීත්වය, සවන් දීම. නිවැරදි පිළිතුර වංචා කිරීම. ක්‍රීඩා කිරීම නිසා අප තුළ වර්ධනය වෙන දේවල් තමයි ඉවසීම, තරඟකාරීත්වය. එතකොට සවන් දීමට ඇති හැකියාව වර්ධනය වෙනවා. එතකොට මෙතන කුසලතාවක් නොවන්නේ කියලා අහන්නේ. එහෙමනම් වංචා කිරීම කුසලතාවයක් නෙවෙයි. එහෙමනම් නිවැරදි පිළිතුර අංක 1 වංචා කිරීම. ඊළඟ ප්‍රශ්නය පාසලේදී ඔබට ලැබෙන නායකත්ව තනතුරක් නොවන්නේ. පාසලේදී ඔබට ලැබෙන නායකත්ව තනතුරක් නොවන්නේ පන්ති නායක, විදුහල්පති නායක, ශිෂ්‍ය නායක, විෂය නායක. නිවැරදි පිළිතුර විදුහල්පති නායක. පාසලේදී ඉගෙන ගන්න
දුවල පුතාලට පන්ති නායක කියලා තනතුරක් ලැබෙනවා. ශිෂ්‍ය නායක කියලා තනතුරකුත් ලැබෙනවා. විෂය නායක කියලා සිංහල විෂය නායක, ගණිතය විෂය නායක, ඉංග්‍රීසි විෂය නායක කියලා විෂය නායක තනතුරකුත් ලැබෙනවා. විදුහල්පති නායක කියලා තනතුරක් පාසලේදී ලැබෙන්නේ නැහැ. එමනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2 විදුහල්පති නායක. අපි බලමු අවසාන ප්‍රශ්නය මොකක්ද කියලා. ආදර්ශ පාඨයක් නොවන්නේ. ආදර්ශ පාඨයක් නොවන්නේ. ගස්වැල් සුරකිමු. කසල නිසි ලෙස බැහැර කරමු. පොත් අපිරිසිදු කරමු. පන්තිය පිරිසිදුව තබා ගනිමු. නිවැරදි පිළිතුර පොත් අපිරිසිදු කරමු. ආදර්ශ පාඨයක් නොවන්නේ. ආදර්ශ පාඨයක් කියන්නේ දුවේපතේ යහපත් දෙයක් තව කෙනෙකුට කරන්න කියලා කියන හොඳ සිතුවිල්ලක් තමයි ආදර්ශ පාඨයක් කියලා කියන්නේ. එතකොට බලන්න ගස්වැල් සුරකිමු කියලා අපිට යහපත් දෙයක් තව කෙනෙකුට කියන්න පුළුවන්. ඒ වගේම කසල නිසි ලෙස බැහැර කරමු කියලත් යහපත් දෙයක් තව කෙනෙකුට කියන්න පුළුවන්. පන්තිය පිරිසිදුව තබා ගනිමු කියලා අනිත් අයට කියන්න පුළුවන්. ඒකත් යහපත් දෙයක්. පොත් අපිරිසිදු කරමු කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්ද ඒක යහපත් දෙයක්ද? නැහැ. එහෙමනම් ආදර්ශ පාඨයක් නොවන්නේ පොත් අපිරිසිදු කරමු. හොඳයි දුවේ පුතේ. ඔයාලට ඊටම වැදගත් මාතෘකාවක් යටතේ අද ප්‍රශ්න 15ක් පිළිතුරු සමග ඔයාලට ඉදිරිපත් කරා. නිසා ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න 15ට නිවැරදිව හොඳින් අධ්‍යයනය කරලා පාඩම් කරලා ඉදිරියේදීත් මේ දේවල් නිතර පරිහරණය කරලා විභාගයට හොඳින් මුහුණ දෙන්න. ඒ වගේම ඔයාලට වැදගත් වීඩියෝ පාඩම් ඉතා ඉක්මනින්ම නරඹන්න අවශ්‍ය නම් අපගේ රිසි ක්‍රියේෂන් YouTube channel එක අදම subscribe කරන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝවක් අලුතෙන් දාන සැනින්ම ඔයාලට ඒ නරඹන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඔයාලා දිගින් දිගටම අපිත් සමග රැඳී සිටින්න. එහෙමනම් නැවතත් මේ වගේම වැදගත් වීඩියෝකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම ආයුබෝවන්.